බ්ලොග් එක දවස් 3ක් එක දිගට පළවෙනි දවසේ අපි ගියා ට්‍රිප් එකක්. ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ පෙන්නන්නේ ඔයාලට. මුලින්ම අපි ගියේ මදුනාගල තියෙන්නේ උණුවතුර ලිං. මේ හද්ද රස්නේත් අපේ සර් අපිව එක්කන් ගියේ උණුවතුර ලිඳක් බලන්න. ඒ තිබ්බ රස්නේ හැටියට ඕකට වැටුණා නම් එහෙම තැම්බිලා මැරෙන්නේ. හැබැයි වතුර පාට හරි ලස්සනට මෙව්වා කියන්නේ බම්ප් වෙවි වගේ බම්ප් වෙනව නෙමෙයි. ඉතින් ওই වතුර මොකද්ද මේ උඩ පහළට මම දන්නේ මොකද්ද ඒකට කියන්නේ කියලා. කොහොම හරි ලස්සනට තිබුණා. ඊට පස්සේ ඒක අස්සෙම තිබ්බා මේ චූටි මින් මැදුරාක්. ඉතින් අපි ඒකට ගිහිල්ලා මේ මාළුන්ට පොඩි ආතල් ටිකක් දීදී හිටියා. ආතල් කියන්නේ ඉතින් ගොන් ආතල්. ඒකත් මාළුන්ට නෙමෙයි අපිට. මේ මගේ යාළුවා මෙතන මේ මාළුන්ට චීස් කියන්නේ කිය මේ විකාරයක් කරනවා. ඒකට මාළුවට කේන්ති ගිහලා තමයි ওই මාළුවා කෑ ගහන්නේ. ඊට පස්සේ එයයි මයි සීසෝ පැද්දා මේ පාක් එක ගහලා තිබ්බේ under 12 ළමයින්ට කියලා. අපිට ඇත්තටම ඉතින් අපිට මේ අවුරුද්දට 18ක් වුණාට අපේ ඇඟ ඇත්තටම වර්ධනය වෙලා තියෙන්නේ අවුරුදු 12ක් වගේ තමයි. ඉතින් සීසෝ පැද බුරුස් පැද හිටියා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න හදන්නේ මගේ ෆෑන් එක. මේ ෆෑන් එක මිනි ෆෑන් එකක්. ඒකට එක බෙට් ප්‍රෙස්. ඊට පස්සේ අපි ගියා මත්තල. ඇත්තටම මේ එයාර්පෝට් එකේ එක ප්ලේන් එකක්වත් තිබ්බේ නැහැ. මේ නිකන් අනේ මන් දා ඇයි ඒකට එක්කන් ගියේ කියන්නේ මන් දන්නේ නැහැ. හද්ද රස්නේ ඒකටත් එක්කන් ගියේ. ඒ උඩට ආතල් ට්‍රිප් එක. ප්ලේන් තියාගේ මිනිස්සුවත් හිටියේ නෑ. අපි විතරයි ගිහින් හිටියේ. ඊට පස්සේ අපිව ඇතුළට අරගෙන මේ පොඩි මේකක් වගේ එකක් කරා. ඒ කියන්නේ අපිට ඒ පිළිබඳ හඳුන්වා දුන්නා. මේ හැබැයි මේ මෙතන ගහලා තියෙන බෝඩ් එක නම් හරි ලස්සනයි. ඒකෙන් නිකන් වතුර පතනය වෙනවා. මම දන්නේ නැහැ අතන මේවට කියන්න මොනවද කියලා. කොහොම හරි ලස්සනට තිබුණා. ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යන්නේ ප්ලේන් තියෙන තැනට. ඒනට එක ප්ලේන් එකක්වත් තිබ්බේ නැහැ. ඇත්තටම මම යනවා ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් මම යන විදිහ එක හරිම කැතයි කියන්නේ මම දන්නවා. මේ තියෙන්නේ ඕක තමයි. ඇත්තටම එක ප්ලේන් එකක්වත් තිබ්බේ නැහැ. කමක් නැහැ. ඉතින් ඊළඟට අපි ගියා ලුණුලේවායක. මම මේ ලුණුලේවායකට ආපු පළවෙනි වතාව. එයාපෝට් නම් ගිහින් තියෙනවා. ඉතින් මම එකපාරක් තායිලන්ඩ් ගියානේ. මේ ලුණුලේවායේ මෙහෙම ලොකුවට ලුණු කඳු ගොඩ ගහලා තියෙනවා. ඒවා ටිකක් ලොකු කැට වගේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පැකට් එකේ ලුණු කැටවලට වඩා ලොකුයි. ඇත්තටම මේවා කන්න හොඳ නැහැ. මේ මැග්නීසියම් තියෙන ඒනට අපි ජම්බු ගෙඩියක් එක ලුණු කෑවා. මේ තියෙන්නේ ඒ විදිහට කැට කරන්න කලින් රතු ඇල්ගී දාලා මෙව්ව කරන ලියද්ද වගේ එක. ඊට පස්සේ අපි එක්කන් ගියා බීච්. මොකද කියන්නේ මං අහසම තැනක්. ඊට පස්සේ අපි ගියේ බීච් එකට තමයි. ඉතින් බීච් එකේ ගිහිල්ලා අපි පැය 2-3ක් හිටියා. මං ඉතින් ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා ඒක වීඩියෝ කරගත්තා. මේ තියෙන්නේ මගේ කකුල් දෙක හරිද. ඇත්තටම සපොත් දෙක තිබුණා. මේස් දෙක අස්සෙත් වැඩි ගිහින් තිබ්බේ. ඊට පස්සේ ඉවරයි. මේ එනකොට මම මේ වීඩියෝ කරගත්තේ මේ තියෙන්නේ ඇඹිලි පිටියේ පබ්ලික් වොෂ්රූම් එක. බලන්න ඒක අස්සේ ලව් බර්ඩ්ස්ලාත් ඉන්නවා. කොයිතරම්නම් ලස්සනයිද. මේ තියෙන්නේ අපේ දෙවෙනි දවස. අපි යනවා අපේ අලුත් වාහනේ පෙන්නන්න ආච්චිලා ගෙදර. ආච්චිලා ගෙදර තියෙන වැලිපත මන් දන්නෝ එහෙ හරිම නෑ. ඉතින් පොඩ්ඩක් රස්නේ කමක් නැහැ. ඔන්න අපි ගියා. මේ විදිහට තමයි ඉතින් අපි යන්නේ. මේ තියෙන්නේ කපුගල පාර. මේ හරි අලි ඉන්නවා. ඒ හින්දා ඔයාලා යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මම නම් හරිම බයයි අලින්ට. මම පෙරහැරේ ඉඳුණත් අලි එනවා නම් මේ පොඩ හැංගිලා වගේ තමයි ඉන්නේ. ඒ තරම් මම අලින්ට බයයි. අපි එනකොට පීසාත් ගිහින් ආවේ. මට ඇත්තටම මේ ගන්න ඕනිලා තිබ්බේ මේ ලාවා කේක් එක. ඉතින් ලාවා කේක් එක ගන්න ගමන් මේ පීස් එකකට දඩයක් දැම්මා. ඇත්තටම මේකේ ලාවා කේක් එක නම් පුදුම රසයි. ඇත්තට මේක හොඳට තිබුණා. ඔයාලත් පීසා හට් එකේ ලාවා කේක් එක try කරලා බලන්න. ඒක රසයි. ඒ වුණාට මේ පීස් එක නම් එච්චර මට සෙට් උන්නේ නැහැ. මොකද ගත්තේ බාබකියු චිකන් එක. ඒක එච්චර රස නැහැ. ඒ වුණාට ලාවා කේක් දෙක නම් බෙස්ට්. රේට් කරනවා නම් 10න් 10ක්ම ඒකට රේට් කරන්න පුළුවන්. මොකද ඒකට හොඳට චොක්ලට් එහෙම තිබ්බා. හරිම රසයි. පීස් එක රස නැහැ. මං කලින් කිව්ව එක රස නැහැ කියලා. මේකේ නම් හොඳට ලාවා ගතිය තිබුණා. ඊට පස්සේ පහුවෙන්දා අපි ගෙදර ආවා. ඔයාලා බලන්නකෝ මෙන්න මේ තැන ඔයාලා අඳුරනවද කියලා. මේ දියැලේ දැන් නම් වතුර ගතිය ගොඩක් අඩුයි. මේ තියෙන දියවිනියල්ල වෙන දවස්වලට නම් ඕකේ පිරීලා වතුර එනවා.
මම ඉතින් ඒකත් වීඩියෝ ක්ලිප් එකකට ගත්තා මේකට ඇඩ් කරන්න. ඊට පස්සේ කපුගල තියෙනවනේ මේ ආමි කැම්ප් එක. ඔයාලා මේකෙන් කාලා බලන්න. මේ වගේ දෙවෙනි දවසේ මේකේ කෑම පුදුම රසයි. ඒ වගේම ගාණත් හරිම අඩුයි. ඒ හින්දා ඔයාලත් මේ හරියෙන් යනවා නම් try කරන් යන්න. මේ බලන්නකෝ මට හම්බෙච්ච දේ. මේවා හදන්නේ අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක්. ඔයාලට තෝරන මේවා ඕඩර් කරගන්න පුළුවන්. මට මැසේජ් ගන්න මේ මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ අපේ සුදු බබා දොයි මගේ ඇඳ උඩ. මෙයාලා සාමාන්‍යයෙන් උඩ තට්ටුවට එන්නේ නැහැ. ඒ වුණාට මෙයා ඇවිල්ලා හොරෙන්ම නිදි මං එනකොට. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්නම්කෝ මගේ අලුත්ම චිත්‍රය. මං මේ පාර මේ බුද්ධ ආර්ට් එකක් තමයි ඇන්දේ. මම මෙහෙම හිටියට හැම ටැලන්ට් එකෙන්ම චුට්ට තියෙන දරුවෙක් පේනව නේද? මම මේකත් කලය ගන්න දවස් වලට පෙන්නන්න. ඊට පස්සේ මම නාගන්න තමයි හැදුවේ. මම නාගත්තා ඊට පස්සේ නගන්න හැදුව නෙමෙයි මම නෑවා. සමහර අය අහලා තිබ්බ මම මොනවද ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න කියලා. මේව තමයි මම පාවිච්චි කරන්නේ. මම ඔයාලට කලින් පෙන්නෝනේ සුදු බබාව. මේ ඉන්නේ කළු පුතා. සුදු පුතයි කළු පුතයි. ඒ දෙන්න තමයි ඉතින් අපිට ඉන්නේ. සුදුවට වඩා නම් මෙයා ටිකක් හොඳයි. මෙයා මොකද පොඩ්ඩක් අත ගන්න පුළුවන්. සුදු නම් අත ගන්න හරියම අමාරුයි. ඔය නිදාගෙන ඉඳිකින් හොරෙන් අත ගෑවොත් තමයි මේ අපේ රූබික පැටව. ඊට පස්සේ මම හදාගත්තා රාමෙන් එකක්. රාමෙන් කියන්නේ ඉස්සෙල්ලා මගේ ප්‍රියතම ආහාරය. දැන් මම මගේ ප්‍රියතම ආහාරය බිරියානි වලට වෙනස් කරලා තමයි තියෙන්නේ. මං හැදුවේ කප් නූඩල්ස් එකක්. ඇත්තටම මේ කප් එකේ හදනවට වඩා මට හිතුණා වෙනම හැදුවා නම් හොඳයි කියලා. මේ මොකද මේ පැකට් එකේ තියෙන රාමෙන් එක රසයි මේ කප් නූඩල්ස් වලට වඩා. වාසනාව කියන්නේ මම මගේ ජීවිතේටම නූඩල්ස් පැකට් 200කට වඩා කාලා ඇති. ඒකත් රාමෙන්. ඒ වුණාට මේ කප් නූඩල්ස් එක නම් එච්චර සෙට් නෑ. පැකට් එකේ තමයි රස. අනිත් එක මේක හරිම මෙසි මේ විදිහට මේ කප් එකේ හදාගෙන කද්දී මේ ওই නූඩල්ස් කැරීම කප් එක වටේට බේරෙනවා. එතකොට එපා වෙනවා. ඒනට වැඩේ ඇතෑරියේ නෑ මම කෑවා. මේ ඉන්නේ මගේ රූබි. මම අර කලින් පෙන්නපු පැටව දෙන්නගේ අම්මා. මම දැන් ආච්චි කෙනෙක්. මට ඔයාලට කලින් කියන්න බැරි වුණානේ. මම කියලාත් ඇති. ඒ වුණාට මම දැන් ආච්චි කෙනෙක්. රූබි කියන්නේ මගේ දරුවා. ඒ කියන්නේ මගේ රූබිගේ දරුවෝ කියන්නේ මගේ මුණුපුරෝ. අපේ රූබිත් පැටව හම්බුනාට පස්සේ සෑහෙන්න වෙනස් වුණා. එයා ඉස්සෙල්ලා නම් මේ ළඟට ඇවිල්ලා උකුල උඩින් නිදා ගන්නවා. දැන් ඉතින් එහෙමත් නෑ. එයා කලින් ඉඳන් පොඩ්ඩක් අහංකාර පූසියක්. ඒ වුණාට පොඩ්ඩක් ළඟට හරියාවනේ. දැන් ඉතින් ඒකෙන්නේ නෑ. මේ විදිහට නිදාගෙන ඉද්දි තියාත ගැවොත් තමයි. ඔයාලා දන්නවනම් ඇත්තට මෙයා ওই නිදාගෙන ඉන්නේ මගේ ලැප්ටොප් එක උඩ. මම මුකුත් කරේ නෑ. ඉතින් පව් ඉතින් මෙහෙම ගොඩාක් කාලයකට පස්සේ තමයි අද මගේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම අර ගෙනාපු කැන්ඩල් එකක් පත්තු කරා. මේවා සිනමන් සුවඳයි. ඇත්තටම මම මේ සුවඳ ඉටිපන්දමක් මීට කලින් පත්තු කළාම නැහැ. ඒක අර කියන්නේ හරිම ඔළුවට හරිම සැහැල්ලුයි මේ සුවඳ. ඔයාලට තෝරනම් මේ කමෙන්ට් එකක් දාන්න. මං ඒ නැන්දගේ නම්බර එක හරි මගේ අර බිස්නස් account එකේ නම්බර එක හරි එවන්නම්. ඇත්තටම මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක තනිකරම travel vlog එකක්. කිසිම ස්ටඩි කෑල්ලක් නැහැ. ඇත්තට මං ස්ටඩි කරෙත් නැහැ. ඒ දවස්වල හින්ද බොරුවට දාලා වැඩක් නැහැනේ. ඉතින් මේ vlog එක මෙතනින් මේ විදිහට ඉවර කරන්නම්. මේක හරිම බෝරින් කියලා මම දන්නවා. ඒනට කරන්න දෙයක් නැහැ. කොහොම හරි enjoy this vlog. Okay bye. පරිස්සමින් ඉන්න. ආයෙ දවසක එන්නම්. ඉක්මනටම එන්නම්.